ආයිබෝවන් වින්ඩි වයිබ්ස් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ අපි ආවේ නැන්දව බලන්න. ඉතින් නැන්දලා ගෙදර ගිය ගමනේදී ඒගොල්ලන් ගෙදරට ළඟින්ම තියෙන තැනක් තමයි මේ මාපලාන දියැල්ල කියන්නේ. ඉතින් අපි ඔන්න ඒක බලන්න ආවා. ඔයාලට මේ මාපලාන දියැල්ල බලන්න පුළුවන් ඔයාලා ශ්‍රීපාදයට යන ගමනේදී. ඉතින් ඕගොල්ලෝ ශ්‍රීපාද යනවා නම් එහෙම රත්නපුර පලාබද්දර පාර හරහා ඔයාලට මාපලාන දියැල්ල බලාගෙනම යන්න පුළුවන්. හැබැයි ඔයාලා හැටන් වලින් යනවා නම් එහෙම ඔයාලට ආයි වෙනම එන්න වෙනවා මේ මාපලාන දියැල්ල බලන්න. අපි නැන්දලා ගෙදර දවස් දෙකක් හිටියා. පළවෙනි දවසේ මාපලාන දියැල්ල බලන්න ගියා. ඔන්න දැන් මේ දෙවෙනි දවස අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හැබැයි මේ යන ගමනේදී අපි තවත් තැනක් බලන්න හිතුවා නැන්දලා ගෙවල් කිට්ටුවම තියෙන. ඒ තමයි පුංචි දඹදිව. ඉතින් මම මේකට පොඩි කාලේ ගියාට පස්සේ ඊට පස්සේ ගිහිල්ලා නැහැ. ඉතින් ඔන්න අද දැන් මේ අපි යන්නේ පුංචි දඹදිව බලන්න. ඔන්න දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ පුංචි දඹදිව විහාරස්ථානයට. ඉතින් ඔයගොල්ලෝ මේක ගැන ගොඩක්ම දන්නවා ඇති පුංචි දඹදිව විහාරස්ථානයටත් වඩා රාත්ගග විහාරස්ථානය කිව්වහම. පිහිටලා තියෙන ප්‍රදේශය ගත්තොත් එහෙම සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රීපාද කදුපන්ති ආශ්‍රිතව තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ලංකාවේ බොහෝමයක් බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න නොහැකි වුණු ස්ථානයක් තමයි දඹදිව කියන්නේ. ඉතින් දඹදිව යන්න බැරි වුණත් මේ තැනට આવොත් එහෙම ඔයාලට දඹදිව ගියා වගේම හැඟීමක් එයි. ඒකට හේතුව තමයි මෙතනට આવොත් එහෙම ඔයාලට බුද්ධ ගයාව ඒ වගේම කුසිනාරාව වගේ ප්‍රධාන තැන්වල අනුරු කීපයක්ම ඔයාලට මෙතනට આવොත් දැක බලාගෙන වැඳ පුදා ගන්නත් පුළුවන්. රත්ගග විහාරයේ තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි දඹදිවෙන් ගෙන ආපු ශ්‍රී මා බෝධියේ අංකුරයක් මේ විහාරස්ථානයේ රෝපණය කරලා තියෙනවා. තවත් විශේෂත්වයන් ගත්තොත් එහෙම ලෝකයේ ප්‍රථම දෙමහල් චෛත්‍ය විදිහට හැඳින්වෙන විශාල ස්තූපයකුත් මහා ශ්‍රාවකයන් 89ක් සහ බුදුවරුන් 25 නම නිරූපණය කරන විශාල පිළිම් මන්දිරයකුත් මේ විහාරස්ථානයේ තියෙනවා. ඔයාලත් කළුතර ගිහින් තියනවා නම් මෙතෙන්ට ආවහමත් හරියට කළුතර චෛත්‍ය ඇතුළට ගියා වගේම තමයි ඒ විදිහට තමයි මෙතනත් හදලා තියෙන්නේ. මට ඔයාලට වීඩියෝ එක බටන් ගනිද්දිම කියන්න අමතක වුණා මේක අපි මේ අවුරුද්දේ ගිය එකක් නෙමෙයි මේක අපි ගිය අවුරුද්දේ ගිය එකක්. ඉතින් ඒකත් මං හිතුවා ඔයාලට කියන්න ඕනි කියලා නැත්තම් එහෙම මේ ලග්ගදී ගියායි මේ වීඩියෝ එක දැකිද්දි බලයි අපි එදා යනකොට මෙහෙම තිබ්බේ නෑනේ මේව සංවර්ධනය වෙලානේ තිබ්බේ. මේක කවද වීඩියෝ එකක්ද දන්නේ නැහැ කියලා. මේ බලන්නකො චෛත්‍ය ඇතුලේ මොකද්ද තිබ්බේ කියලා. මං හිතන්නේ මේක වැහිලිනි කෝඩුවක්. එහෙම නෙමෙයි නම් ඔයාලා දන්නවා නම් කමෙන්ට් කරන් යන්න. මං කියවනේ අපි මෙතනට එන්නේ දෙවෙනි පාරේ කියලා. මට මතකයි මම පුංචි කාලේ යනකොටත් මේ හැම එකක්ම තිබ්බේ නෑ. මට මෙන්න මෙතන හොඳට මතකයි තිබ්බා කියලා.
අපිට මාර තැනක් හම්බුණා මෙතනින් මෙතන ගත්තොත් එහෙම මේ දොර අපේ ඒ කියන්නේ මගේ උස අනුව ගත්තොත් එහෙම මේකෙන් භාගයක් වගේ ඒ කියන්නේ දෙකට තුනට ඇවිල්ලා යන්න ඕනේ. මේ කොහොම හරි මෙතනින් යන්න තියෙන අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු මේ පිළිම වහන්සේ මෙතන තියෙනවා. අන්න ඒක බලන්න යන්න පුළුවන්. පුංචි දඹදිව විහාරස්ථානයෙන් අපට සිහිපත් කරන්නේ බුදුදහමේ කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව සහ සදාචාරාත්මක ජීවිතයක වටිනාකම. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද මෙයින් අපට පෙන්වලා දෙනවා. අවසාන වශයෙන් පුංචි දඹදිව කියලා කියන්නේ බෞද්ධයන්ට පමණක්ම නෙමෙයි. සියලුම අන්‍යාගමිකයන්ට විවෘත වන තැනක්. සෑම කෙනෙකුටම සාමය, ආධ්‍යාත්මික සැනසීම සහ සංස්කෘතික දැනුම ලබා දෙන ඉතාමත් වටිනාම ස්ථානයක්. ඉතින් මේ ස්ථානය සුරැකීම අපි සියලුම දෙනාගේ වගකීමක්. එහෙනම් අදට මම මෙතනින් නවත්වන්නම්. ආයෙත් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, මේ වීඩියෝ එකේ හොඳ නරක comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.